මේ වීඩියෝ එක ගොඩොට්ටල කොහොමද මේ විදියේ කාටුන් වගේ අවට්ලයින් එකක් ගන්න කියලා මම ඒකට පොඩි ටෙස්ටීන් එකක් හැදුව මේ විදියට මේකේ වර්ල්ඩ් එක තියෙනවා ඊළඟට ඩිරෙක්ෂන් ලයිට් එක තියෙනවා ඊළඟට මේදී බොක්ස් එකක් තියෙනවා මේ මෙෂ් ඉන්ස්ටන්ස් එකක් මම ඒකට මැටීරියල් එකක් දීලා තියෙනවා සුදු පාට ඊළඟට කැමරා එක තියෙනවා මේ විදිය තමයි ප්‍රිවිව් එක එන්නේ සීන් එක රන් කරාම එන්නේ මේ විදියට මෙහෙම මේකට අවුට්ලයින් එක දාන්න තමයි මම දැන් යන්නේ ඒකට මුලින්ම අලුත් නෝඩ් එකක් ගන්න ඕන මෙෂ් ඉන්ස්ටන්ස් 3D එක ඒ නෝඩ් එකට අපි මෙෂ් එකක් ඇප්ලයි කරමු මුලින් 10 මෙෂ් එකක් ඇප්ලයි කරනවා මේක මේ විදියට තමයි එන්නේ ඒක රොටේට් කරන්න ඕන මේ විදියට 19 degrees වලින් රොටේට් කරාම ඒක කැමරා එක වැහෙන විදියට මේ විදියට ඉස්සරහට ගන්නවා දැන් කැමරා එක පැත්තෙන් අපි බැලුවොත් ඒක වෙන්නේ මේ විදියට ඒක මොකුත් නැහැ මෙෂ් ඉන්ස්ටන්ස් එකේ ඇතුළට ගිහිල්ලා ඒකේ මැටීරියල් එක විදියට මම අලුත් ෂේඩර් මැටීරියල් එකක් දෙනවා ඊට පස්සේ ඒක ඇතුළට ගිහිල්ලා ඒක ෂේඩර් එක විදියට අලුත් ෂේඩ් එකක් ලියනවා මේකේ ටයිප් එක ෂේඩර් කියලා තියන්නේ මෙතන මෝඩ් එක ස්පාෂල් ඊළඟට මම ක්‍රියේට් කරනවා ඊළඟට මේ විදියට ෂේඩ් එක යටින් ෂේඩ් එක උඩ ක්ලික් කරාම මේ විදියට කෝඩ් එක අපි ඕපන් වෙනවා මම මේ කලින් ලියපු එකක් තියෙන එක කලින් අර මම පෙන්නපු ප්‍රොජෙක්ට් එකේ මේක අපි රිප්ලේස් කරගන්න ඕන මෙන්න මේ කෝඩ් එකෙන් මම මේක ලින්ක් එක දාලා තියන්නම් මේක go.shaders.com කියන සයිට් එකෙන් ගත්තේ මේක තමයි කෝඩ් එක මේක කොපි කරලා මම මේ ටික රිප්ලේස් කරනවා එකෙන් කොපි කරලා හැමෝම පේස්ට් කරා දැන් මේක මම පොඩ්ඩක් පල්ලෙහාට ගත්තොත් දැන් පේනවා ඇති වෙනසක් ෂේඩ් එක ඇප්ලයි වෙලා මේක ඇප්ලයි වෙලා තින්නේ ඒ කියන්නේ අපි දැන් මෙහෙම නෝමල් මේ පැත්තට ඇවිල්ලා බලුවොත් ඒක පේන්නේ අර අපේ මෙෂ් එක තියෙන තැනින් මෙෂ් එක මෙෂ් එකේ හාඩ කරොත් ඒක නෑ එකෙන් කවර් වෙච්ච ඒරියා එක තමයි මේ අර තික් අවුට්ලයින් එක ඇවිල්ලා පේන්නේ අපිට ෂේඩ් එකේ පැරාමීටර්ස් වෙනස් කරලා මේකේ වෙනස්කම් කරන්න පුළුවන් එක කලර් එක වෙනස් කරන්න පුළුවන් මේ විදියට ඊළඟට මම ඒක බ්ලැක්ම තියන්න පොඩි ඇෂ් එක තියක් දෙන්න හරි ඊළඟට මේකේ thickness එක වෙනස් කරන්න පුළුවන් මෙතනින් thickness එක ගොඩක් දුරට මම කැමති එකක් වගේ තියාගන්න එතකොට මේ විදියට තමයි පේන්නේ මේක නම් මම නිකන් හදපු කැරක්ටර් එකක් මේ පොඩි වෙන වැඩකට ඒ විදියට තමයි මේ අවුට්ලයින් ඉෆෙක්ට් එක හදාගත්තේ